මේනේ අපේ ගෙදර ප්‍රධාන මාතෘකාව. මෙයාගේ නම ලූකස්. මං ඒ නම දාන්න හේතුව එයා ටිකක් වයස පාටයි. ඉංග්‍රීසි ෆිල්ම් වල ඉන්න ටිකක් වයසක අයට වගේ නම් තමයි දාලා තියෙන්නේ. මේ ඉන්නේ මම නම් වයස පාට නෑ. මම වයස නෑ. මේ තියෙන්නේ අපේ අම්මගේ ලස්සන බීම වීදුරු. අද අවුරුද්දට කලින් දවස. මේ ඉන්නේ අපේ ගෙදර ඊළඟ අයිතිකාරයා ජොජෝ. එහෙනම් ඉතින් හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. දැන් මේ සූදානම් වෙන්නේ අවුරුද්දට රතිඤ්ඤා පත්තු කරන්න. අපේ ගෙදර බල්ලෝ දෙන්නෙක් ඉන්නවා තමයි කලබල වෙන්න එපා. ඒ දෙන රතිඤ්ඤා වලට බය නැහැ. හැමදාම රතිඤ්ඤා පත්තු කරන්නෙත් නැහැ. ඒ දෙන මේවට එච්චරම බය නැහැ. දැන් මේ මම වැඩකාරයා වගේ රතිඤ්ඤා පත්තු කරනවා. ඔන්න බලන්න දැන් මට වෙන දේ. ඒ කනට දැනුණු ආතතිය ඊට පහුවෙනද වෙනකම්ම කන අල්ලන්න බැරි ප්‍රශ්නයක් මට තිබුණා. ඉතින් එහෙම වෙනවා. පත්තුනේද රචනයක් තමයි ඔය ගන්න ගියේ. ඔක ගත්තා කියලා අපේ අම්මා තාතරයි මටයි දෙන්නටම බැන්නා. ඔහොම තමයි ඉතින් අවුරුදු. අපේ තාත්තා ඇති කියලා මෙන්න බලන්න කරන වැඩේ. පවුලේ සමට මං කියන්නේ මේවට මම වගේ කියන්නේ නැහැ. මෙහෙම දෙයක් කරා කියලා මම වීඩියෝ එකකින් තමයි දැක්කේ. අපේ තාත්තා සර්ජරි එකක් කරලා හිටියේ මේව කරන්න හොඳ නෑ. හැබැයි මම දැක්කෙත් එයා මේක කරලා කියලා වීඩියෝ එකේ. ඉතින් අලුත් අවුරුද්ද උදා වුණාම මුලින්ම තාත්තා බුදුපහන පත්තු කරා. මේ ඉන්නේ ලස්සන මම. හයි. ඕගොල්ලෝ මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඔයා මගේ පරණ යාළුවෙක් නම් thank you for watching. මාත් එක්ක හැමදාම ඉන්නවට thank you. දැන් කිරි උතුරවන්න තමයි හදන්නේ. කිරි ඉතිරිවීමට සූදානම් වෙනවා අපේ අම්මා. මොකක්ද කිරිබත් උයන්න හදන්නේ කුස්සියේ. මං ඉතින් මේ මොනවාද ෆ්‍රෙෂ් මිල්ක් එකක් ගෙනාවා. ඊට පස්සේ අම්මා කිව්වා එයා පොල් ගෑව හින්දා අපි පොල් කිරිම ගත්තා. හැමදාම කරේ එහෙම තමයි. ඉතින් මේ කලේට ආට් එකක් දැම්මේ මම. ඔයගොල්ලෝ කලින් මගේ පෝස්ට් දැක්කනම් මම දාලා තිබුණේ කලින් මේකේ වීඩියෝස්. ඔන්න ඉතින් ওই විදිහට අලුත් අවුරුද්දට කිරි උතුරවන්න අපි සියලු දෙනාම රක්ත වර්ණයෙන් සහභාගී වුණා. තාත්තට අපේ අයියා මං හිතන්නේ මේ ගෙනත් දුන්න සරමක්. ඒක මගේ අතින් ඉරුණා guys. ඒක මට ඇත්තටම මං ඇඳපිටිය මගේ පස්සට ඉරයි. දැන් ඔන්න කිරි ඉතිරුණා. දැන් ඉතින් වැදගත්ම කර්තව්‍යයට සූදානම් වෙනවා. ඉතින් කෑම ජාති කලින් තමයි ගොඩක් අරගෙන තියෙන්නේ. ඔන්න ඉතින් ආහාර අනුභවය මට අනුව ඉතින් මේක ආහාර අනුභව නැකතම තමයි ඉතින්. වෙන නැකත් නෑ මම දැක්කෙත් නෑ. නැක්ලිතේ එහෙම වෙන මොන හරි තියනවද කියලා ආහාර අනුභව වචන විතරයි මම දැක්කේ. දැන් ඉතින් ආහාර අනුභව කරන්නයි හදන්නේ. ඕන් කෑවා ඕන් බැන්දා. ලබන අවුරුද්ද ඉතින් මගේ මීට වඩා වෙනස්. ඕගොල්ලෝ මාත් එක්ක දිගටම හිටියොත් මොකක්ද වෙනස කියලා බලා ගන්න පුළුවන්. දැන් ඉතින් අනුභව කරන එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ගේ අවුරුදු කොහොමද? මං හිතනවා ඕගොල්ලන්ට හැමෝටම තමන්ට පුළුවන් විදිහට මේ අවුරුද්ද සැමරුවා කියලා. ඔන්න බලන්න මං සමරපු විදිය. කාලා ඔක්කොම ඉවරනාට පස්සේ තමයි මට මතක් වුණේ අලුත් අවුරුද්දට ගත්ත ඇඳුම් අඳින්න පුළුවන්ද කියලා. මොකද මම බර කිලෝ 66ක් තිබිලා බරත් අඩු කරගෙන ඇඟත් අඩු කරගත්තා. දෙයියනේ දැන් ඒ ඇඳුම් ආපහු මගේ බඩත් ඇවිල්ලා දැන් අඳින්න පුළුවන්ද දන්නේ නැහැ. කෑවා වගේ නෙවෙයි ඉතින් මේවා අස් කරන වැඩේ එදා මෙදා තුර මට තමයි තිබුණේ. පොඩි ඩාන්ස් එකකුත් දාලා බඩ ගැන ඇඳුම් ගැන හිතන්න නැතුව තා චුට්ටක් කාලා හද්දීයනේ අපේ අම්මා ඇඬුවා කියන්නකෝ.
මට අනුව මේ තමයි අපේ අම්මගේ හොඳම අවුරුද්ද. අපේ අම්මගේ තාත්තගේ. දැන් ඉතින් මේ ඊළඟට අපි හවස මූවී එකට ලෑස්ති වෙන ගම. හවස මගේ හොඳම යාළුවයි යාගේ අම්මයි තාත්තයි නංගි එනවා. නෑ නෑ මම මැරි කරගෙන ඉන්න කෙනයි. ඒගොල්ලන්ගේ පවුලේ එනවා. ඉතින් අපි ඒගොල්ලන්ට කට්ලට් හැදුවා. දැන් ඉතින් අම්මයි මයි ගනුදෙනු කරන්න තමයි යන්නේ. මට තේරෙනවා ඇත්තට මේ සරන් ඇඳාම තියෙන ඇවිදින්න තියෙන දුක. තාත්තා කිව්වා සරන් ඇඳගෙන මං ඇවිදින විදිහට කඩාගෙන බිඳගෙන ඇවිදින්න බෑ. හිමින් ඇවිදින්න කියලා. දැන් ඉතින් අපේ ලිඳින් කූල්ම කූල් වතුර ගන්න හදන්න. මට ලිඳ ගාවට ආවම නම් ආච්චිවයි සීයවයි මතක් වුණා. ඒගොල්ලොත් එක්ක අපිට තියෙන හරිම සුන්දර මතකයක්. මං හිතනවා අපේ අයියට අක්කටත් ඒ විදිහටම අම්මලා තාත්තලාටත් මතක් වෙන්නේ නැති කියලා. ඒ විතර නෙමෙයි අපේ තාත්තගේ අම්මවත් ඉතින් මට මතක් වුණා මේ වගේ පරණ දේවල් කරනකොට තමයි ඒ අයව මතක් වෙන්නේ ඇත්තටම. ටන්ඩටන් මේ තියෙන මගේ අවුරුදු 2nd ඩ්‍රෙස් එක. මේක අපේ අම්මා තමයි මැහුවේ. මේ මං කැමතිම කාටුන් එකක් මොන්ස්ටර් යුනිවර්සිටි. මේ තියෙන්නේ අපි හදපු කට්ලට්. මේවා හොඳට තිබුණා. ඒ වගේම වැඩේ නැහැ කරලා ගියා හැමෝම කට්ලට් කෑවා. ඉතින් ඊට පස්සේ අපි මම මැරි කරන්න ඉන්න කෙනයි අපේ අයියලාත් ආවා. ඉතින් ඒගොල්ලෝ මේ ගෙනාවු බඩු වගේම තමයි ඒගොල්ලෝ මේ කාලා මේවා ඉතින් හැමදැනම දැන් ඉතින් මං එපෑ සුත්ත කරන්න නෑ අස් කරන්න අස්කරන්න හෝදන්න වැඩේට මං ඉතින් මාර කැමති කියලා තමයි ගෙදර අය හිතාගෙන ඉන්නේ. හැබැයි මං කැමති නෑ. මේ තියෙන්නේ අපේ සිම්පල් ඩිනර් එක. සිම්පල් කිව්වට මේක සිම්පල්මත් නැහැ. හැබැයි අපි හොඳට කාලා නිදි ගන්න තමයි මම හිතාගෙන හිටියේ. හැබැයි නිදි ගත්තේ නැහැ. බලන්න මම මොකද කරන්නේ කියලා. ඕගොල්ලෝ තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඔන්න ඉතින් කාලේ ඉවරලා වොෂ් එකක් දාගෙන මෙන්න මේ වැඩේ තමයි මං කරේ. අපේ ගෙදර ගිනි කිරි සංදර්ශන වලට මාර මුල් තැනක් ගන්නවා. බොරු කියන්න ඕනේ. අත දිග ඇරලා ඒවට නම් අපි වේදම් කරනවා. බලන්න මං එකපාර අහස් කුරු දෙකක් පත්තු කරා. හරි මං කොහොම හරි දෙක පාස්කුරු 10ක්ම පත්තු කරා. අපේ අම්මා තමයි එළියටලා හිටියේ. තාත්තට ඉතින් හොඳ නැහැ. අයි සර්ජරි එකක් කරලා හින්දා. ඊට පස්සේ මගේ ප්‍රියතම ක්‍රියාවලිය ඔක්කොම මගේ ප්‍රියතම ක්‍රියාවලිය තමයි නිලා පත්තු කරා. නිලා සුබෝදෑසනක් යාළුවනේ. අපේ අම්මයි තාත්තයි මාත් එක්ක එකඟ වුණා උදේ පාන්දර නැගිටලා හිස තෙල් ගන්න ඕනේ නැහැ කියලා. හැබැයි එකඟ වීම කඩ කරලා අපේ තාත්තා උදේ ඇවිල්ලා මාව නැගිට්ටුවා. ඊට පස්සේ ඉතින් දත් ටික විතරක් මැදගෙන මූණේ වතුර ටිකක් ගාගෙන මම ගියා හිස තෙල් ගන්න. 6:00 තමයි නැගිට්ටේ. 6:55 වෙනකොට ඉතින් මේකත් හදලා හිස් තෙල් ගන්නත් පටන් ගත්තා. මොකද අපේ අයියයි අක්කයි, ඒ කියන්නේ අපේ අයියා බඳපු අක්කයි අම්මලට බුලත් දුන්නෙත් මේ වෙලාවෙදිම තමයි. ඔන්න බලන්න දැන් ඉතින් තෙල් ගන්න හදන්නේ. තෙල් ගෑවට පස්සේ ඉතින් අපේ තාත්තා කිව්වා කන්න කියලා. අනේ වැරදිලා. තාම නෑ. තාම බඳිනවා. මගේ තෑගි නම් ඉතින් මං කලින්ම දුන්නා. මගේ තෑගි, මංගේ අනාගත සැමියා දෙන තෑගි, ඒ තෑගි ඉතින් අපි කලින්ම දුන්නා. ඉතින් මට ওই තෑගි තියාගෙන ඉන්න බෑ. ඊවට ඉවසීමක් නෑ මට. මට ගත්ත ගමන් තෑගි දෙන්න ඕනේ. ඒ හින්දා මාව ආශ්‍රය කරන අයට හැමතිස්සෙම තෑගි හම්බ වෙනවා. දැන් ඉතින් ලෝකේ වැදගත්ම ක්‍රියාවලිය මම කාට හරි වඳින එක. මෙයා මට වැන්දා දුන්නේ. ඈ? හරියට මෙයාටත් වැන්දම නෑ. අවුරුද්දට එකපාරයි වගේ. ඊට පස්සේ ඉතින් අපේ තාත්තා කන්න කිව්වා. ඉතින් කන්න කියනකන් තමයි අපි ඉන්නේ.
මොනවනදත් කනවා මගෙන් අහන්න එපා ඇඟ අඩු කරගත්තේ කොහොමද කියලා. කොච්චර කෑවත් සාමාන්‍ය ඇඟක් තමයි මට තියෙන්නේ. හැබැයි ඉතින් බර ටිකක් වැඩි වුණාම ඇඟ අඩු කරගන්න මොන හරි දේවල් ටිකක් කරනවා. දැන් ඉතින් මේ අපේ අයියා ගෙනාව අහස් කූරු. මොකද මං ගෙනාපුවත් ඕව ගාලා රෑ පත්තු කරා. මං කිව්වනේ අපිට ඉතින් මොනවනදත් මේ ගිනි කෙලි සංදර්ශන වලට කැමතියි කියලා. පේනවනේ රතිඤ්ඤා කටේ හිටන් යන් තමයි පත්තු කරන්නේ. ඉතින් ඕගොල්ලන්ගේ අවුරුදු වලට ගෙදර අයත් එක්ක ඉතින් මෙහෙම අවුරුදු සමරන්න ලබන අවුරුද්දේ අපේ ගෙදර අවුරුදු මීටත් වඩා වෙනස් මීටත් වඩා ෆන් වෙන්න පුළුවන්. මොකද තව අවුරුද්දක්ම ගිහිල්ලා ඉතින් ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙන්න පුළුවන්. තාත්තා අපි වෙනුවෙන්මයි මේ රතිඤ්ඤා නෙවෙයි නිලාපත්තු කරන්න මේ යකඩ බටේ අරන් තිබ්බේ. ඒක වෙනම ක්‍රියාවලියක් ඇත්තටම. බලන්නකෝ ඊළඟට අපේ අයියා අතේ තියලා එකක් පත්තු කරනවා. මට එච්චර දෙයක් නම් කරගන්න බෑ මං හිතන්නේ. අයියා ගෙනාපු රතිඤ්ඤා නිලා වගේම මං ගෙනාපු රතිඤ්ඤා නිලාත් හොඳට පත්තු වුණා. ඉතින් ඊළඟ පාරත් ඒගොල්ලන්ගෙම ගන්නවා. හරි මේ ඉන්නේ අපේ අයියා බඳපු අක්කා. අයියා බඳපු අක්කා නෑ අයියාගේ වයිෆ්. මම ෆොටෝ එකක් දාන්නම් අපේ අක්කලාගේ ළමයිගේ. දැන් ඉතින් අපි ගිනි කෙලි සංදර්ශන පවත්වලා සමු ගන්න තමයි හදන්නේ. ලබන අවුරුද්දේ තමයි ඉතින් ඇත්තටම අවුරුදු තියෙන්නේ. ඒ ගැන මතක් වෙනකොට දෙවියනේ කියලා කියවෙනවා. මොකද මට හිතා ගන්න බෑ. අලුත් අවුරුද්දක් වෙන තව අවුරුද්දක් බලාගෙන ඉන්න වෙන එක ගැන. මෙන්න මේ විදිහට ලස්සන පුංචි මේසයක් තමයි අපි උලක කාවා ඉන්නේ. මං එළිය ඉඳන් තමයි වොයිස් කරන්නේ. ඒක මෙහෙට ඉතින් හුලඟ තියෙනවා. මං අවුරුද්දට පස්සේ දවසේ, ඒ කියන්නේ මේ තෙල් ගාන දවසේ හවසම තමයි මේ වීඩියෝ එකත් වොයිස් කරන්නේ. දැන් එහෙනම් ගිහින් එන්නම් කියලා කිව්වට thank you for watching. කන එක නවත්තන්න එපා යාළුවනේ. පොඩ්ඩක් ඉන්න ආයෙ හුලඟක් ආවා. හරි එහෙනම් මගේ පවුලේ හැමෝටම කියන්න ඉතින් හැමෝටම thank you. මගේ හස්බන්ඩ්ගේ පවුලේ හැමෝටම thank you. නෑ මං තාම මැරි කරලා නෑ guys. ඒ නඩ ඉතින් හස්බන්ඩ් කියලා කියන්න තු වෙන මොකක් කියන්නද දන්නේ. ගිහින් එන්නම්. bye bye. cheerio.